සුබ දවසක් හැමෝටම තෙරුවන් සරණයි. අද දිනේදීත් හැමෝම වෙනුවෙන් ලක්ෂයේ අලගු 7 කියන ගොඩාක් වටිනා කියන අති දුර්ලභ මන්ත්‍රරත්නයක් තමයි මම මේ පළ කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම අහගෙන ඉන්න මේක මම ලියා ගන්න පුළුවන් හැටි ආකාරයට තමයි මම මේ දේවල් කියන්නේ. ඊට කලින් මම කියන්න කැමති හැමෝටම මේ ලක්ෂයේ අලගු 7 කියනා වූ මන්ත්‍රරත්නයට අවශ්‍ය කරන තැන්, කපන්න ඕන තැන්, ඒ දේවල් මම මේ කියන්න හදන්නේ. ගුරුකම් පොතේ සඳහන් වෙන ආකාරයට අමුසොහොනේ තොරන් 7ක් තනා මල් එලා බත්ගොටුවගෙන පුද සවස් භාගයේ කපනු. ඉටි රූපේ තනා පස්තෙල් සමවලේ ගොටුවද්දී කපා රූපේ පස්තෙලට දමා පාන්දර පස් පුරුටු ගොටු 3ක් ගෙන එකක් ඊශානයේ තියා, එකක් හදවත තියා, එකක් පතුලේ තියා දෙහි 3 ගොටු 3 කපා දමනු. කැපෙන කලට දෙහි ගෙඩි 3න් ඉස්මලේ බින්දු 3ක් විසි වෙයි කියලා තමයි මේ මන්ත්‍ර පොතේ සඳහන් වෙන්නේ. ඉතින් හැමෝටම මම මේ දාන මන්ත්‍ර හැම කෙනෙක්ම ලියා ගන්න. මේවේ අකුරු ඉස්පිලි පාපිලි එලපිලි මොනවත් අඩුපාඩුවක් නැහැ. අංග සම්පූර්ණව මන්ත්‍රය පළ කරන්නේ. ඉතින් ඒක නිසා හැමෝම පුංචි දැඩිමුණ්ඩ දේවාලය කියන Facebook ගිණුමේ මුහුණු පොතේ සඳහන් වෙනවා. ඒකත් අනිවාර්යෙන් හැමෝම මේ ඕපන් එකේ තියාගන්න, ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඒ වගේම පුංචි දැඩිමුණ්ඩ දේවාලේ ගෝණපල කියන YouTube නාලිකාව ඔස්සේ මේ සියලු මන්ත්‍ර හැම දෙයක්ම මම පළ කරනවා. එහෙනම් හැමෝම අහගෙන ඉමු. මම නිසියාකාරව ඉස්පිලිපාපිලි ඇතුළු මම මේ කියන්නේ. පුළුවන් අය ලියා ගන්න. ඒ වතාවත් ඒ ආකාරයෙන් ඒ වතාවත් හරියාකාරව කරගන්න කියලා මම හැමෝටම පළ කරනවා. අමතක නොකර අනිවාර්යෙන්ම Facebook ගිණුමේ YouTube නාලිකාවත් අනිවාර්යෙන්ම ඕකේ කරලා තියාගන්න හැමෝම. එහෙනම් හැමෝම හුඟක් දෙමු. ඕං හෝන් මොනිද්‍ර කයිලේ පෝවිනාල් දේවෝ ජාංගු චලිත කර බුදුරැස් මාලා 7 චලිත කර උතුරට පැන නැගී සත්යොන්න බුදුරැස් මාලාවක් පිරිවරාගෙන පොළවට අත නගා ලේගිනි මාලාව වේවුල්ලා ගෙන පොළව සත් පියවරක් පැන නැගී රුවන් දෙහි ගෙඩි 3ක් ගෙන උතුරට පැන නැගී ශර ආලෝක පදිනෙට්ටු සඹයා ගිනි සඹයා හනුමන්තා වාත කාලී දේශ වර්ණගිනි දේශ ක්‍රාම් නාරායනේ අලගෝ සක්‍රාම් බහිරව කාලී දිෂ්ටීවා මේනර බිල්ල 18 දෙනෙක් කාලියන්ට බාරයි ශ්‍රීං ශ්‍රීං ඔඩ්ඩියානේ විනදරණේ පපුතල රීරි මස් කණ්ඩවරෙන් ඔඩ්ඩියා රීරි යක්ෂයා ගිනිහිර බන්ධන අලගු ඉඩහැරී බන්ධන පිපිරී ඉඩහැරී පලපල ඔඩ්ඩියා ඉසගිනි විස බැඳී දෙවුර වෙවුල්වා රීරි යක්ෂයා කුමාර දිෂ්ටි වාවා 64ක් ඇටකුලල් මාංශ බිලි අලගු සිවාකා. ඔන්න ඔය ආකාරයෙන් තමයි මන්ත්‍රරත්නේ පළ වෙන්නේ. ඉතින් හැමෝම ওই මන්ත්‍රරත්නේ ගොඩාක් වැදගත් මන්ත්‍රරත්නයක්, ගොඩාක් වින කපන්න පුළුවන් මන්ත්‍රරත්නයක් නිසා හැමෝටම පළ කිරීමක් කරන්නේ. මම තවත් මන්ත්‍ර දානවා ඉදිරියේදී. හැමෝම මාත් එකතු වෙලා ඉන්නයි කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.